හරි මේ ඉලාස්ටික් එක එක පැත්තක මේ ඔයාලගේ මේ පුතාගේ සරමේ දැන් මං කියවනේ මෙතනින් අඟලක් විතර එහාට කරලා මේ මෙහාට කරලා මේ ප්ලීට් එක හදාගන්න කියලා. ආන්න එතන ඒ කොනයි හරියටම ඉනේ අඟල් ඉනේ භාගේ ඊළඟට එන කොනයි දෙපැත්ත මාක් කරගෙන ඉලාස්ටික් එකෙත් ඒ වගේ දෙපැත්ත මාක් කරගෙන මේ වගේ මහ ගන්න ඕනි. ඒ මහ ගන්න මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම තියලා මේ කියන්නේ අඟල් භාගයකට එහායි. හරි? හරියටම මේ ඉලාස්ටික් එක තියලා ගානට මෙහෙම නමලා ඒ අඟල් භාගය අපි ඇතුළට ඉලාස්ටික් එකේ ඇතුළට මෙහෙම නමලා මෙහෙම තියාගන්න. හොඳට ඇදලා මගේ එකේ පොඩි වෙනසක් තියෙන්නේ මේ ඉලාස්ටික් එක ඇදෙනවා හොඳට. ඒ නිසා මම අඟල් දෙකමාරනේ ගත්තේ. පොඩි මේ රැල්ලක් එන්නේ. ඒක කැමති විදිහකට ඔයගොල්ලෝ දාගන්න ගැටලුවක් නැහැ. හිතනවා නම් පුතාගේ මේ ඉලාස්ටික් එකත් සමහරලාට එක එක විදිහයි. ඒක බලලා ගන්න ඉතින් ඉලාස්ටික් එක ඇදෙනවා අඩුයි වගේ නම් ඔයගොල්ලෝ අර අඩු කරන ප්‍රමාණය අඟල් 3 අඩු කරන් ඒ 3න් අඟලක් දෙකක් විතර ඇදෙන ප්‍රමාණය අතර දැනෙනවනේ ගොඩක් ඇදෙනවා වගේ නම් ඒ සාමාන්‍ය අඟල් 3 උඩරිම අඩු කරන්න. එහෙම නැත්තම් මේ දෙකමාරක් අර මහන්නත් ටික ඉඳ තියලා අඩු කරන්න. එහෙම නැත්තම් මේ අනිවාර්යෙන් මේ ඉලාස්ටික් එක ඇදෙන්නේ නැහැ වගේ නම් මේ අඟලක් එකමාරක් විතර උඩරිම අඩු කරන්න. ඊට වඩා අඩු කරන්න නැතුව ඉලාස්ටික් එක අනුව ඒක ගොඩක් වෙනස් වෙනවා. ඉතින් ඒක හිතන්න ඕනේ නැහැ. මුලින්ම අයින දිගට ඔයගොල්ලෝ මේක මාගෙන එන්න. ඊට පස්සේ මේ ඇඳට ඇදලා මැදිනුත් මැස්මක් ගහන්න ඕනේ. මේ අයිනේ ගිහවඩ කමක් නැහැ. ලස්සනයි. එතකොට මේ ලස්සනට තියෙනවා. ඒකට ඇදලා ලේසියි මේක වහන්න. මේක අර අදින්න තියෙන්නේ මේ පැහැදිලි. මේක අදින්න ගොඩක් දුර අදින්න නැහැ නේ. දැන් අපේ වගේ ඇඳුමක නම් මේ අදින්න ඕනේ ගොඩක්. මේක එහෙම අදින්න ඕනේ. මෙන්න මෙහෙම අල්ලගන්න ඉලාස්ටික් එක අඟල් භාගයකට ඇතුල් කරලා හරි ප්‍රමාණය ඇතුළට කරලා ඇදලා මහන්න. මගේ නම් පුංචි රැල්ලක් එන්නේ මේ ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ බැරි වෙලාවද ඉලාස්ටික් මහලා ඉන බුරුල් වගේ නම් පොඩ්ඩක් මේ පොඩි පැල්මක් දාලා ඉලාස්ටික් එකේ හරින් ගලවලා ආපහු පොඩ්ඩක් ඉලාස්ටික් ඇදලා කපලා මහන්න පුළුවන්. දැන් බබා ළඟ නැත්තම් ඉතින් මේ අර විදිහට තමයි ඉලාස්ටික් එකේ ඇදෙන ප්‍රමාණය අනුව තමයි ඒක බලන්න ඕනේ. ඊළඟට මේ අර ප්ලීට් එකත් එක්ක එන කොටස අනිවාර්යයෙන්ම මහන්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ හරිය ඝනකම වැඩි. ඒක නිසා මම ටිකක් දුර බුරුල් කරගන්නවා. මේ විදිහට